to my YouTube channel. Oh my god! අපි අද යනවා කොයිද thumbnail එක දැක්කම තේරෙනවනේ කොහෙද යන්නේ කියලා. ඒකද මම දැම්ම කියන්නම්. අපි අද යනවා. අද නෙමෙයි අපි හෙට යන්නේ නේ. හරි. කොහොම හරි අපේ මේ trip එක සීගිරිය යන්න තමයි මේ අපේ trip එක plan කරලා මේ යන ගමන් ඉන්නේ. ඉතින් බලමු අපිත් එක තව කට්ටියක් යනවා. අපි බලමු මේ කවුද කියලා. ඔයගොල්ලෝ හොඳටම දන්න කීප දෙනෙක්. එහෙනම් දිගටම vlog එක බලාගෙන ඉන්න. මේ බබා ඉති. අකමැත්තෙන් නිදාගෙන ඉන්නේ. ඔබ පායනා දින කෙනෙකුට එළියදින්නට කාරිනේ සත මනිලුව ඉලියනුනට හමුදනේ මේ අක්කියකින්නවා එදි අපි යන්නේ කොහෙද යන්නේ සිගිරි යන්නේ මෙයා තමයි අර අපිත් එක තව යනවා කියලා එක මම කිව්වේ. එතකොට අපි බලමු ඉතින් ගිහලා මොකද වෙන්නේ කියලා දැනටමත් වෙන්න ඕන. කරාද පුදුමයි මං කිව්වා ඉන්න අපිත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා බලන්න. එතන වෙනම එකක්. මොකද මේ මාතෝ යරම ඉතින් ඇත්තටම තියෙන එක දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා තාත්තා නැහැ. මේක කොහොමද ගත්තොත් තමයි තාත්තලා පරිපූර්ණියක්. අපේ වාහනේට වෙච්ච හදිසි අකරතැබ්බයන් නිසා අපිට එන්න සිද්ධ වුණා ඔටෝ මිරාජ් එකට. මේ අපේ නම් නෙවෙයි මෙන්න මේගොල්ලන්ගේ වාහනේ කැඩුනා. ඊට පස්සේ අපිට වෙන වාහනයක යන්න අපිට මේ විශාල කරදරයක් සිද්ධ වුණා. කරදරේ කියන්නේ අපේ වාහනේ හදිසි බ්‍රේක් ඩවුන් එකක් වෙලා අපි දැන් ඇත්තටම හොඳ යාළුවෝ ඉන්නවා කියන්නේ ඒකට තමයි අපිට කුරුණෑගල තමයි ඉරෝෂි ඩ්‍රස් මේක කිව්වම ඔයාලා දන්නවා. ඉරෝෂි අක්ක ඉන්නේ කුරුණෑගල. ඉතින් ඉරෝෂි අක්කාගේ මාර්ගෙන් අඳුරගත්ත කෙනෙක්ගෙන් අපි වාහනයක් අපිට හොයලා දුන්නා. ඉතින් අපි දැන් මේ වාහනේත් අරගෙන වාහනේ ගෑරේජ් එකේ දාලා කියන ඔටෝ මිරාජ් එකේ දාලා අපි දැන් මේ යන ගමන් තමයි. ඉතින් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අර පොඩි කාඩ් එකට මෙයා ලොකු කොලයක්ම අරන් ආව නේද අතන හිටපු අයියලාගෙන්. ආවොත් නඩුවක්. අපේ බෑග්ස් අනම්මනන් තියලා මේක පොඩ්ඩක් අප්සෙට් වෙලා තියෙන්නේ. හැබැයි අපිට හම්බ වෙච්ච රූම් එක මේක ෂෝක් හරිම ස්පේෂියස්. අපිට නිදහසේ ඉන්න තමයි තියෙන්නේ. මේක තව විදියකින් අරගෙන බලා ගන්න පුළුවන්. දැක්කනේ අර ගෙවල් වලට එදිලා වීඩියෝ කරන ගෑනු ඉන්නේ අර ලැජ්ජාවන්න තුමි. ඉතින් අද අපිට කොච්චර ප්‍රශ්නාවත් කොච්චර බාධකාවත් අපි ඔක්කොම ජයගෙන හොටෙල් එකට අපි ආවා. ඉතින් බලමු අද නම් අපිට කොහෙවත් ඇත්තටම යන්න උනේ නෑ. හැබැයි ඉතින් අපි කොහේ නිකන් රැයක් නැවතලා හිටියා තාත්තලා තමයි. අපි බලමු අද කොහොමද ගෙවෙන්නේ. ඒතකොට හෙට දවසේ කොහොමද ගෙවෙන්නේ මේ ඔක්කොම බලන්න. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ vlog එක දිගටම බලාගෙන ඉන්න. මට ලොකුවට වීඩියෝස් ගන්න බැන්නා. මොකද අද ටිකක් ඇත්තටම ටිකක් අමාරු දවසක්. මොකද ගොඩක් කරදර වුණා. ඉතින් කරදර වුණා කියලා ජීවිතේම තමයි
හැමතිස්සෙම අපි හිතන දේම වෙන්නේ නැහැ. හොඳම දේ සිද්ධ වෙන්නෙත් නැහැ. නරක දේවල් හොඳ දේවල් මික්ස් එකේ සිද්ධ වෙන එක තමයි ජීවිතය කියන්නේ. අපි ඒව බාරගෙන සූදානම් වෙලා ඉන්නෝනේ. ඉතින් කොහොම හරි අපි මේ ගමන යනවාම කියලා හිතපු නිසා ඔන්න ආවා. ඉතින් ඊට ටික බලන්න vlog එක ටිකටම බලාගෙන ඉන්න. ඉස්සෙක්කා වැදුරු. අපි වොෂ් දාගත්තා. දැන් ලැස්තිලි එළියට ගිහිල්ලා අපි ඉතින් නිකන් ඉතින් මෙහෙම රූම් එකට වෙලා ඉන්නේ නෙමෙයි ආවේ. එහෙම කිව්වට ඉතින් අපි අදාර කාලබිල එන්ජොයි කරපුවා සින්දු කියලා එන්ජොයි කරපුවා මුකුත්ම මම රෙකෝඩ් කරගෙන නැහැ. ඉතින් මෙතනින් එහාට තියෙන ඊට පස්සේ එන්දා සීගිරිය ගියේ කොහමද කියලා. කොහොමද යන්නේ? බයි කිය. අපොයි මේ කොහෙද යන්නේ? කො බයි කිය. බෝයි කියන්නකෝ අම්මා. එවනා. බයි කිය. පේනවද? බයි කිය. බයි කිය. උම්මෙක දෙන්න අම්මිට. අම්මි රුම් එක. අම්මි රුම් එක. අම්මි රුම්. යන්නේ. සීගිරියේ දැන් වෙලාව 6:45යි. මේ කියන්නේ? එයා බලුන්. කී කොහොමද දන්නේ නේ? බලුන් හරි. එහෙම කිව්වට ඉතින් අපි එයා බලුන් එකක නම් ගියේ නෑ. කෙලින්ම ගියේ සීගිරියේ. ඉතින් බලාගෙන ඉන්න. මම ෆස්ට් ටයිම් තමයි සීගිරිය යන්නේ. කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා බලමුකෝ. මෙතන වාහන දාලා මේ ත්‍රිවිල් වල යන්නලු. එහෙම කිව්වට අපි නම් ගියේ පයින්. තමයි හදන්නේ. බලමු. යනවා. ඉතින් ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. මම ෆස්ට් ටයිම් සීගිරිය යන්නේ. පිටිපස්සේ ඉන්න බබා හස්බන්ඩ් අම්මලා නංගිලා අක්කලා ඉන්නවා. අර එම්පියු මාලිලා කට්ටිය යනවා. ගිහලා බලමු මොකද සත්‍ය කියලා. දැන් වෙලාව 7:00 විතර වෙලා. අපි ගිහලා බලමු. ඇත්තටම අපි ගියපු ටයිම් එක මාරම කාම්. එහෙම ලොකුවට කවුරුත් හිටියේ නැහැ. ෆොරිනර්ස්ලා තමයි එහෙම හිටියේ. මේක මගේ ෆස්ට් ටයිම් වුණත් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක හැටියට මම නම් හිතන්නේ පාන්දර තමයි සීගිරිය යන්න හොඳම ටයිම් එක. මොකද දවල් වෙනකොට ලොකු රස්නයක් එනවා සහ මේ පැත්ත ටිකක් එහෙම ඉන්න අමාරුයි. මීටර් 200යි කියලා අපි මුලා කරා. අපි සෑහෙන දුර දැන් පයින් ආව. තවත් යන්න තියෙනවා. අපි යනවා. කොහෙද යන්නේ? යන්නේ? උදේ පාන්දර නගිටලා. කොහෙද යන්නේ? චින්නිය. උමද නමඩ. ඔන්න ඉතින් කොහොම හරි අපි සීගිරි ගල පේන මානෙට ආවා. හරිම ලස්සනයි. පුදුම ලස්සනක් තිබ්බේ. මම හිතන්නේ ටයිම් එකත් එක්ක පුදුම කාම් වටපිටාවක් තිබුණේ. ඉතින් එහෙම රස්නයක් තිබුණෙත් නෑ, අවුවක් තිබුණෙත් නෑ. අපි සීගිරි ගල බහිනකම කිසිම අවුවක් සෙට් වුණේ නෑ. ඉතින් මට හැමෝටම කියන්න තියෙන්නේ යනවා නම් හොඳම ටයිම් එක 5:00 6 එතෙන්ට යන්න. එතකොට හොඳම ටයිම් එකේ කිසිම කරදරයක් නැතුව, රස්නයක් නැතුව, අවුවට පිච්චෙන්නේ නැතුව සීගිරි ගල නිදාසේ නැගලා බහින්න පුළුවන්. ඉතින් බලමු අපි කොහොමද සීගිරි ගල නැගලා බැස්සේ කියලා. ආමට අමතකුණා කියන්න සහ අනිත් කාරණා විශේෂම කාරණාව තමයි පාන්දර යනවා නම් ඔයාලා මොනවා හරිම පොඩි දෙයක් කාලා යන්න. මොකද එහෙම නැති වුණොත් ඇත්තටම මම ෆේන්ට් වෙන්න ගියා. මම වතුර වලින් තමයි ගොඩ ආවේ. හැබැයි හොඳම දේ තමයි උදේට මොනවා හරි කාලා. ඔන්න එනවා අපේ ලිටල් මිස්. එයාට මේක අමුතුම අත්දැකීමක්. එයාගේ ෆස්ට් ටයිම් එයා මෙහෙම ගමනක් යන. ඉතින් හරිම සතුටුයි. එයාට සතුටුයි, මට සතුටුයි, හස්බන්ඩ්ට සතුටුයි. මොකද එයා උඩටම නැග්ගා. බලමු අපි කොහොමද ගියේ කියලා. මලගෙන ඩිබ්බුවට මෙතෙන්ට ආවා. හරිම විනෝදයි නේද? නෝන් දෙන්න බෑ කවද? ආවා. කයිලා. ලාපාලතම දෙන්න ඉන්නේ දැන්. කොහොමද මෙතෙන්ට නම් ආවා? කොගේ? තව එකක් පුරවන්න කියලා. හෙමිට යනවා. බලාගෙන ඉන්න. දැන් ඉතින් ඕගොල්ලෝ කියන්න එපා නේද? ආපෝ මේගොල්ලන්ට මේකවත් නැග ගන්න බැරිද? එහෙම කියයිද? ඔව් අපි නැග්ගනේ. එහෙම කියන්න එපා. අමාරුයි ඇත්තටම මේක. මම ෆස්ට් ටයිම් එන්නේ.
මම තතන ෆස්ට් ටයිම් පොඩි කාලේ වඩාගෙනලු එක්කන් ආවේ. මම නම් මං දන්නේ හැමවත් එක්කන් ඇවිල්ලා තිගේ. මේ ස්කයිලා ගොඩක් තමයි ආවිලු තින්නේ. මෙන්න ස්කයිලා ෂෝයිද? ෂෝයිද? එතනින් වාඩි වෙන්නලු ආච්චිට කියනවා මේ. ආච්චිට කියනවා වාඩි වෙන්නලු. ඇයි ඉතින් වාඩි වෙලා ඉන්නේ? ඇයි වාඩි වෙලා ඉන්නේ? අර අපේ අම්මා. අද පැත්ත ලස්සනයි. Finally. We made it. Apoy. Skyla. Hi. Itu නැංගද? හරිම විනෝදාත්මකයි. හරිම ෂෝක්. හරිනේ? හොඳයිනේ? සිඩ්නි බය ඉන්නේ අපේ කාඩ් දෙන්න ඕනේ කිව්වේ? සීගිරේ කාඩ් දෙන්න ඕනේ කිව්වේ? ඉතින් අපි ඔන්නෝම තමයි සීගිරිය නැගලා බැස්සේ. අපේ වාහන පාර්ක් කරලා තිබ්බ තැනට මේ විදිහට තමයි සීගිරිය පෙවුනේ. මේ වෙනකොට නම් වෙලාව 8:00 වගේ වෙලා. ඉතින් 8:00ට ඇති. ස්කයිලා අපේ සීගිරිය නැග්ගා. අපේ ට්‍රිප් එක මෙතනින් ඉවර නෑ. සීගිරි ගමනේ පස්සේ අපි ඊළඟට යනවා තවත් ගමනක් කොහෙද කියලා බලාගෙන ඉන්න. මම නම් ෆස්ට් ටයිම් මේ ගමනත් ගියේ. යන්නේ අපි කොහෙද ළමයි? අපි කොහෙද යන්නේ? අපි යනවා අලි බලන්න. අලියෙ බැලුවා මේ තියෙන ඇගේ අමාරුවට තව අලි බලන්න යනවා. සෆාරි යනවා මේ. මගේ ටිංගිය. බලමු. අපරාධ ගත්තනම් බිබී යන්න තිබ්බනේ. සෆාරි යනවා. මම ෆස්ට් ටයිම් සෆාරි යන්නේ. අපි බලමු. සෆාරි යන පටන් ගත්තුම වෙලේ මෙන්න මේ කට්ටිය තමයි මුලින්ම දකින්න ලැබුණේ. හැබැයි අපි ඒරියා එකට වාහනේ දාලවත් නැහැ. මේගොල්ලන් හිටියේ එළියේ. ඉතින් ඒගොල්ලන්ව ස්කයිල් එකට පෙන්නගෙන එන්න තමයි ඉන්නේ. අඩුවකින් බේරිලා මේ ආවේ. ඉතින් සෆාරි කියලා ගියාට ඇත්තටම අපිට මෙන්න මෙයාලව තමයි මුලින්ම හම්බ වුණේ. ඔන්න ඉන්නවා කට්ටියක්. ඔන්න හිමින් සැරේ මේ පැත්තට එනවා. ඇත්තටම මම නම් ටිකක් බය වෙලා හිටියේ සහ අපිට පොඩ්ඩක් බය වෙන්න සිද්ධ වෙච්ච සිදුවීමක් සිද්ධ වුණා. මං හිතනවා ඒකේ වීඩියෝස් මං ගාව ඇති කියලා. හැබැයි ඒකේ සම්පූර්ණ වීඩියෝ එක නෑ. මොකද ඒ වෙලාව ඇත්තට බයටම වීඩියෝ කරන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නෑ. මං හිතන්නේ මේ තියෙන පෑවිල්ලට මේ තියෙන රස්නෙට අවුවට ඒගොල්ලන්ට වතුරක් නැහැ. ඒගොල්ලෝ මං හිතන්නේ අපි වගේම හරිම අමාරුවෙන් තමයි දිනදා ජීවිතය ගත කරන්න කියලා මට හිතුණා. මං හිතන්නේ ඒගොල්ලන්ටවත් දරා ගන්න බැරි තරම් රස්නයක් මේ දවස්වල තියෙන්නේ. මොනා කරන්නද ඉතින් නේද? යන් ඉස්සරහට ළඟට එන්න. හරි ඔම ඉන්න යන්න. හයි ළඟට එන්න එපා පැටියෝ. හවුද? ඒ බලන්න.
මෙන්න මෙයා තමයි කතානායකයා. මෙයාගේ ෆැමිලි එකේ කියන්නේ අම්මා තාත්තා ඒ ඔක්කොමලා එහා පැත්තට මාරු වුණා පාරෙන්. හැබැයි මෙයා විතරක් මෙතන අතර වුණා. හන්දයි යා වාහන වලට බය වෙලාද එහෙම නැත්නම් යාට ගියපු පාර හොයාගන්න බැරුව. ඒක අපිට හිතාගන්න බැරි වුණා. අපි ඉතින් අනේෂෝ කලිපැටියෙක් නේ කියලා බලන් හිටියා. එයාගේ අම්මට සෑහෙන තරහ ගිහිල්ලා අම්ම එක පාට කෑ ගැහුවා. සෑහෙන හයියෙන් කෑ ගැහුවා. අපි ඒකට මාර විදියට බය වුණා. ඉතින් ඊට පස්සේ ඇත්තම කියනවා මෙයාත් මං හිතන්නේ අම්මට බය වුණා. ඊට පස්සේ මෙයාට හක් ගාලා ඇත්තට මාරු වුණා. එයා කෑ ගහපු විදිහට ඒගොල්ලෝ ඔක්කොමලා ටිකක් කලබල වෙලා එහෙට මෙහෙට ගියා ඉක්මනට. ඉතින් ඒකට අපි සෑහෙන්න ඇත්තටම බය වුණා. මට හිතෙනවා හදිසියවත් මේ ලිටල්ස් එහා පැත්තට මාරු වෙන තාව වෙලා ගත්තනම් අපි වනාලි ගහලා මැරෙනවා. ඔය දැන් ගිහිල්ලා එයා අම්මගෙන් කිරි බොනවා. ඒක ඉතින් සාමාන්‍ය සිද්ධියක් නේද? ඉතින් අපේ ගෙවල් වුණත් බබාලව පොඩ්ඩක් පේන්න නැති වෙනකොට අපි කෑ ගහලා හොයනවා. ඒක සරල සාමාන්‍ය සිද්ධියක්. හැබැයි වැඩේ තියෙන්නේ අලියෙක් කෑ ගහුවම අපි බය වෙනවා. යන්නද හදන්නේ? කොයිද යන්න හදන්නේ? කොයිද යන්න හදන්නේ ඔයා? ඈ? පිටිපස්සෙන් ගන්නේ. තුතියන්නේ. තංගල් ගන්න. මගේ සිංගල බොඟුලු. යා? මෙයා දැන්ටම නගිට. අයියනේ. මල්ලේ බලන්නමල ඩොයියගෙන දැන්ටම හලු. අලි නෙමෙයි යහසලුවර කඩ වැටුණත් අපේ බබා දන්නේ මොකද එයා දැන් තමයි හැරුණේ. මේ අපේ අම්මා අනේ අනිච්චං සංසාරේ සෆාරිය විල වෙච්ච දේ. නිකන් ඉතින්. ෆාතිමා. අම්මා. ඉතින් හොඳයි බවට සෆාරි. මාරු. බුදු මාතල්ලේ. අලි බැලුවා. කී දෙනෙක් දැක්කද? හරි දවසේ ප්‍රශ්නේ කී දෙනෙක් දැක්කද? එක වීඩියෝ එක තුන් දෙනා නිතිරි 4 දෙනෙක් නෑ ඔක්කොම හැමතැනම මෙතන ආරියත් එක්ක 10ක් විතර නේ. අපි මේ ටයිම් එකට ආවිලා හරි 10ක් බලාගත්ත එකක් නේ. අන්තර වාසනාව නැත්තම් අනිත් නැතුව මුකුත් නැතුව යන්න වෙනවා. තාපොඩ්ඩෙන් කොහොමද මුකුත් නැතුව යන්න වෙනවා. තාපොඩ්ඩෙන් අලිය අපිට ගහලා අලිගෙන් කුටි කාලා අපි නිවුස් එකක් වෙනවා තාපොඩ්ඩෙන්. රටක්ම දැනගන්න අලිය අපිට ගාලා ඔව්ද කියන අලිය ගහුණා කියලා තාත්තා. ඉතින් එහෙම සෆාරියක ඉවර වෙලා අපි එහෙම ආවා. මෙන්න මේ රසම රස ලන්ච් එක ගන්න. පුදුම රසයි. මෙන්න මේ වගේ කෑමක් මම සීගිරි ගියපු වෙලාව ඉඳලම හොය හිටියේ. හැබැයි මොනවාද කරන්නේ ස්ටයිලා? ඔය කත්තෙන් දුව. ඊට පස්සේ අපි කාලේ ඉවර වෙලා පොල් කට්ටෙන් ප්ලේන් ටිප් බිව්වා. දවල්ට කෑවේ මෙන්න මේ අක්කගේ කඩෙන්. ඉතින් දැන් මම බුෆේ එක පෙන්නුවා මාර රසයි. අපි ගොඩක් මහන්සිලා හිටියේ. සෑහෙන කෑවා. thank you so much. හරිම රසයි. හරිම රසයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් සීගිරියට දඹුල්ලට එනවා. ඉතින් මෙහෙට එන්න. මෙහෙට කොහෙද කියන්නේ? කොහෙද කැමේට කියන්නේ? සීගිරියේ ගොඩවැව. 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 හා. එන අපි ගෙන් එන්න. ඉතින් එහෙම සීගිරිය ට්‍රිප් එක ඉවරයි. තව වීඩියෝ එකක් අරන් එන්නම්. thanks for watching. bye.